අයිස් කැට ජලය තුළ ගිලෙන්නේ නැතුව පාවෙන්නේ ඇයි කියලා ඔයා කවදා හරි කල්පනා කරලා තියෙනවද? සාමාන්‍යයෙන් ඕනම ද්‍රව්‍යයක් ඝන බවට පත් වෙද්දී ඒ ඝනත්වය වැඩි විය යුතුයි නේද? නමුත් ජලය කියන්නේ හරි අමුතු දෙයක්. සාමාන්‍යයෙන් ඕනෑම ද්‍රව්‍යයක් ඝන තත්ත්වයට පත් වෙද්දී ඒකේ අණු එකිනෙකට තදින් ඇසිරිලා ඝනත්වය වැඩි වෙනවා. බලන්න මේ ඝන පොල් තෙල් කැබැල්ල ද්‍රව පොල් තෙල් ඇතුලේ ගිලී යන හැටි. ඒ කියන්නේ ඝන තත්ත්වයේදී ඒකේ ඝනත්වය ද්‍රව තත්ත්වයට වඩා වැඩි. හැබැයි ජලය මේකට සම්පූර්ණයෙන්ම වෙනස්. ජලය අයිස් වෙද්දී අණු එකිනෙකට ලං වෙනව වෙනුවට ඒවා අතර තියෙන හිඩැස වැඩි වෙලා අමුතු ස්පටික හැඩයක් ගන්නවා. මේ නිසා ජලයට වඩා අයිස් වල ඝනත්වය අඩු වෙනවා. අන්න ඒ නිසායි අයිස් කැටය ජලය මත පාවෙන්නේ. මේක නිකම්ම පාවීමක් නෙවෙයි. මේ අසාමාන්‍ය ගුණය නිසා තමයි අධික ශීත රටවල ජලාශය මත පිට විතරක් අයිස් බැඳිලා ඒ යට ඉන්න මාළුන්ට ජීවත් වෙන්න පුළුවන් වෙන්නේ. දැන් තේරුණා නේද? අයිස් පාවෙන එක විහිළුවක් නෙමෙයි. ලොව පුරා ජීවරයක් ගැනීම සඳහා සොබා දහම් විසින් කරන ලද හරි අපූර්ව නිර්මාණයක්. ඔයා තාම පුජිත සර්ගේ ෆේස්බුක් පිටුව ෆලෝ කරලා නැද්ද? දැම්ම ෆලෝ කරන්න. සයන්ස් විත් පුජිත සම්පත් ඔයාට විද්‍යාව ගොඩක් ලේසියෙන් තේරුම් කරලා දෙයි.